Eh, ay ba nga pisali gila මේ වගේ එකක් ගත්තේ? ප්‍රසිද්ධිය මේව කන්න එපා. ඊට පස්සේ පුළ ප්‍රසිද්ධියේ ගෙලවලලා ගන්න තා වෙන්න ඉඩි ලැජ්ජාව බෑ. අමාරු වෙනවා වීලුනේ. Places, traveling, liquors, drinking, foods, cooking. Welcome to the Gianese Diary. Subscribe කර. හායි පුඩීස්. කොහොමද? ටික දවසකට පස්සේ නේද? ටික දවසක් අපි පොඩි විවේකයක් ගත්තා. ටික දවසකට පස්සේ තමයි ඉතින් අපිට අද එන්න උනේ. පොඩ්ඩක් බිසි වෙලා හිටියේ පහුගිය දවස් ටිකේ. මේ අද අපි වෙනස කරත් එක්ක අරන් ආවා. සැර චැලෙන්ජ් එකක්. සැර චැලෙන්ජ් හොට් එකක්. මේ වැඩේ කියන්නේ අපිට හොයාගන්න අපි try කරා ගොඩක්ම සැර කෑම ටිකක්. හරිද? ඉතින් අපිට හම්බෙච්ච දැනට හම්බෙච්ච සැරම එක තමයි අරන් ආවේ. එන්නන්න බලන්නේ. මෙන්න මේක. බුල්ඩැක් එකක 3x එකක්. කොහොම වෙයිද දන්නේ නැහැ සැර. මේ Gianese Diary. Subscribe now. Triple spicy. Tappo. 3x හොචි hot chicken flavor ramen කියලා තියෙන්නේ. chopstick නෑ. ඕ චොප්ස්ටික් එක බෑ මේ අපි ගෑරුපු දෙකක් ගත්තා මේ. chopstick අපි රාමෙන් එකට දාගත්තා මේ සොසේජ් ටිකකුයි චිකන් චුට්ටකුයි තව. අපිට තියෙන තව පිටර එකක් දෙකයි තියෙනවා. cheese slice එකක් තියෙනවා අය sausages එක දාලා chicken දැම්මනේ. ඔව්. chicken sausages දාපු bulldog 3x මෙහෙමයි. මේක food review එකකුත් එක්ක challenge එකකුත් තියෙනවා. challenge එක තමයි මේක ඉවර වෙනකන් කන්න ඕන. හරිද? ඇත්තම දන්නේ මේක තියෙන තරම් සැරද කියලා. මෙයා නම් පොඩ්ඩක් සැර වෙලා ඉන්නේ අදුපු හින්දා. ඔව් මේ චුට්ටක් ගෑවුණා ඒ දන්න ගත බලමු. අපි ඔව් අපේ නම් මේ අපිට බොන්න තියෙනවා. EGB නැතුව කෑම එපා. හරිද? අද අපිට ටැග්ගට හම්බ වෙන්නේ මොනවද කියලා දන්නවද? නිව්ටලා එකෙන් අලුතෙන්ම හඳුන්වලා දීපු. අලුත් මන් නෑ. නෑ මේක අලුත්. මේක අලුතෙන් හඳුන්වලා දුන්නේ. එහෙමද? ඔව් අවුරුද්ද දන්නේ නැහැ තාම. නිව්ටලා ඒ දෙකක් තියෙනවා. බී රෙඩි එක. බ්‍රෙඩි කියන්නත් පුළුවන්. එහෙනම් ගයිස් අපි පටන් ගමු වැඩි. වැඩි කතා බහ නැතුව. හොයි යාලු. හො හො හො. දුන්නාන නෝද යන්නේ. පටන් ගමු වැඩි. වැඩි පටන් ගමු. යන්න බෑ. තමයි වැඩි. Why are you running? අතින් කන්න බැරි ඉද්ද දන්නේ නැහැ නේ මං ගවුස් බෑ කියලා බෑ අතින් අතින් කන්න. කන්න බෑ. අනේ මේ කල්ලා දෙන්නක. මේ පුදු නෑ. අම්මා Yes. ඉතින් ඇඟිල්ලෙන් පොඩ්ඩක් ඒවා පට්ට ඔබ තරයි. උද? ඔව්. දෙයිය බුදුන් සිහි කරගෙන කන්න තියෙන්නේ දැන්. ඇයි? මට ඉතින් එකක් දෙන්නකෝ. හැබැයි. ඉතින් ගන්නද? හැබැයි රසයි. මගේ එකට මොන හරි දැම්මනේ සර වැඩි වෙන්න. මේක හිතනට වඩා කොච්චි සැරක් එන්නේ. ඒ ඇඩෙන්න තරයි. මේ තොල වටේට නම් ගා ගන්න එපා දන නෑ. එක කටින්ම කන්න.
මේක මේ පොඩි කෑලි වලට කඩන්න මේක දැන් තොල වටේ දානවා. නිකර කොච්චි සරක් මේක ඈ? ඇත්තටම කොච්චි කෑ වගේ. සිරාවටම මෙච්චර සරයි කියලා හිතුවේ නෑනේ මා. අවංකම කියන්නේ මේ කොච්චි සරක් නේ? ටිෂුවක් ගන්න කටවර පියාගෙන විටින්ට කනහම සැරයි දානවා. මං හිතුවේ අවංකම එක මෙච්චර සරයි කියලා මම. ඔව්. දිවනිකම අර පුපුරු ගහනවා. ඒක 3x එක ඈ 2x එක නෙවෙයි. දැන් නම් ඩයිනෝසර් එකයි ගිනි මකර එකයි ගිනිනවා. සිරාවටම නිබ්බිවත් කාලන් බැලු. අනේ මේ කන්නකො. සරයි නේ. අම්බෝ. මම එනට වඩා කිව්වා ජීසේ ගමු කියලා. ජීසේගේ චැලෙන්ජ් එකක් නැහැ. අතන ගයිස් මේකේ කනවා නම් පොඩ්ඩක් පරිස්සමෙන් ගන්න පට්ට සරයි ඈ. මෙහෙ ගිනි දානවා. අර වටේනේ තෝ. කොහොම එහෙම කරමු. අපි මේ දෙක කාලා ওই දෙක බෙදාගෙන නිව්ටෙලා දෙක කමු. අම්බෝ. දෙකෙන් දෙන්නාම කරන්නේ. අම්බෝ. ඉතින් කරනකො. Oh. සුවර් කොරියන් උන්ට මේක කන්න බෑ. සිරාවටම කැරොලිනා රීපර් කෑවා වගේ ඈ. ලෝකේ සරම මිරිස් කරලා තියෙන කැරොලිනා රීපර්. ඒක කෑවා වගේ. අඬන දුවන්න පුළුවන් ඊට අමාරු නම් කන්න බා. මොකද ඒක හිතරට තරයි ඈ. දරුණුයි. ඉගෙන මචං දිව කපා ගන්න පුළුවන් තරම් තරක් ඉන්නේ. සිරාවටම. කන්න බැයි නම් කන්න බාර. කී යන්නේ මේක ඒක මම. අයිබං අපි සල්ලි දීලා මේ වගේ එකක් ගත්තේ. පට්ට තරක් තියෙන. මට නම් කන්න බෑ.
මටත් බෑ. කාලම බලපල්ලා. තාත්තලගේ බොරුවක්ද කරන්නේ ඇත්තක්ද කියලා. මම කඳුළුත් වෙනවනේ. ඉතරවල සරයිනේ. සිතුවට වල. දිව ගිනි ගන්නවද? හඳුරු වැක්කිරුණා මේ. අර නයි කොච්චියගේ සුවඳක් එහෙම නැහැ නිකන් මිනිස්සුලා සුවඳ එන්නේ. දිව හපනවා වගේ බ්ලේඩ් එකකින් ඈ. ජීවනිකම් පුපුරු ගහනවා වගේ නේ. මේක ඉවර කරලා ජාලි 10ක් ගේ වටේ දුමු. එක චොකලට් එකක්ද ගත්තේ? බෑ. ඔබ සැර කන්න නැති කවුරුත් නම් මේක බලන්න බොන්නත් කන්නවා. heart attack pressure එහෙම තියන අය කන්න එපා. තනිකර pressure වැඩි වෙනවා pulse එක වැඩි වෙනවා හොගෝ ගාලා. BPM එක ගිහිලා තියෙන 200 විතර. නිකන් fresh milk ගන්නවා. මට වමනේ දෙන්න වගේ. නෙවුටලා කන්න. ජයග්‍රහණ කරලා අපි ඔයාලා කන්න බැලන කන්න එපා. අම්මෝ ඔනේ මල සතරෙක්වත් මෙහෙ වෙන්න එපා. අපි මේ ටැග්ගත් කන තරයි බා. මේ තියෙන බාණ්ඩ බිස්කට් එක තියෙන ඇතුලේ නියුටලා. මමනේ දින්නේ. ඒතුල ඔය දෙක මගේනේ. දිනු සර වැඩි වෙනවා. දිනු පෙරදම වැඩන්න. මේ තියෙන්නේ මේක. හරි රසයි මේ. ඒක සර වැඩි වෙනවා. සරයි බා. අපෝ. ඉතින් guys අද කෑවා. පට්ට කෑමක් ඈ. ඒක මාර සරක් තිබ්බනේ. තාමත් දනවා. මේ තොල්පට වටේට එහෙම දනවනේ. ගින්දර කෙලින්ම ගිනි දළු නැග්ගා. හන්දකින් ගින්දර පිට වුණා. ඇත්තටම සර කන්න බැරි කෙනෙක් නම් අනිවාර්යෙන් මේකනම් කන්න හිතන්නවත් එපා. මොකද මේ වෛද්‍ය උපදෙස් මත ආහාරයට ගන්න කියන තමයි තියෙන්නේ. ඌ මේ ප්‍රෙෂර් වැඩි වෙනවා. අමාරුයි. ඊට පස්සේ මේ දරන්න අමාරුයි ඒක. උමරි කලින් තරන්න නැහැ දැන් මේ
පොඩක් ෂේප්. ඕ අරලා මට මෙලෝ රත්තරලා හිටියේ මෙලෝදියා සිහියන්න ළඟින්න ගම මරන් කන්නද ඒ කියන්නේ තනිකර අම්මු වැඩක් නැහැ කතා කරලා ප්‍රසිද්ධියේ මේව කන්න එපා ඊට පස්සේ පුළ ප්‍රසිද්ධියේ ගෙලවලලා ගන්න තා වෙන්නේ විලි ලැජ්ජාව බෑ අමාරු වෙනවා වීලුනේ එහෙනම් මේ අද කියන්න මං නෙමෙයි අද චැලෙන්ජ් එකක් මම තමයි හරි අද චැලෙන්ජ් එකනොත් මෙයා දුන්නේ මෙයා දින්න හරි හරි ඇත්තට මෙයා දින්න මට තරම් මෙයාට සැර දැනුන්නේ නැහැ වැඩිය නෑ සෝරි එහෙම ගන්න නෙවෙයි යාගේ පැකට් එකේ පොඩ්ඩයි තිබ්බේ එහෙම දුන්නේ නෑ කොහොම හරි මොකක් හරි හේතුවකට දෙකම එක පැකට් දෙකක් නේ හරි එකම වර්ගේ තමයි එකම මොන කතා කියන්නේ මෙද දෙකම එකම වර්ගේ කොහොම හරි හරි මෙයා දෙන්නට මම අද ජයග්‍රහණය කරා ජයග්‍රාහිකාව එහෙනම් අපි ගිහිල්ලා වීඩියෝ එක තවත් දික් ගන්න ඕනේ නැහැ දැනට විනාඩි 10ක් විතර ගිහිල්ලා එහෙනම් guys අපි ගිහින් එන්නම් bye ලබන සතිය හම්බෙමු එක දිගට වීඩියෝ ගේන්න cheers වතුර බොමු එහෙනම් bye ජය වේවා